Hello guys, මම ජනිත් මම දැන්ට පදිංචිය ඔස්ට්‍රේලියාල් 2019 ඉඳලා මගේ මේ පැටන් බෝඩස් ප්‍රශ්නයෙන් මම මුණ දුන්න. ඊට පස්සේ ඒ පිළිබඳව ගොඩක් රිසර්ච් කරා. ගැන මේක ට්‍රීට්මන්ට් ගන්න පුළුවන් කොහෙන්ද ඒ පිළිබඳව ගොඩක් අය සජෙස් කරා තර්කි තමයි හොඳම කියලා. ඉතින් ඔය අතර කාලයේදී මගේ යාළුවෙක් ඒකන ඔස්ට්‍රේලියාවේ ඉන්න යාළුවෙක් මට ඩොක්ටර් තරින්දු ගැන සඳහන් කරා. ඊට පස්සේ මම ඩොක්ටර් තරින්දුගේ පිළිබඳ හොයලා බැලුවා. එයාගේ සර්ජරිස් ගැන කොහොමද මේ වැඩ කටයුතු වෙලා තියෙන්නේ, රිවිව්ස් ඒ සම්බන්ධව හොයලා බැලුවා. ඉතින් ඒ වගේම තව මගේ යාළුවා කීප දෙනෙක් ඩොක්ටර් තරින්දුගෙන් ප්‍රතිකාර ලබා තිබුණා. ඒගොල්ලන්ගේ හොඳ දේවල් දැනගන්න ලැබුණා. ඉතින් ඒ අනුව මම ලංකාවට ආවහම ඩොක්ටර් තරින්දුව කන්ටැක්ට් කළා. ඇත්තරම හදිසියේ වෙච්ච දෙයක්. ඒ කියන්නේ මට කාලයක් තිබුණේ නැහැ. මොකද මම ඕස්ට්‍රේලියාවට ආපහු යන්න ඕනේ දින කිහිපයක් ඇතුළත. ඉතින් ඩොක්ටර් තරින්දුව කතා කරාම ඩොක්ටර් තරින්දුව arrange කරලා දුන්නා ඉතා ඉක්මනින් hair transplant surgery කරන්න අවශ්‍ය දේවල්. මම ආවට පස්සේ ඩොක්ටර් තරින්දුව පිළිබඳව ගොඩක් දැනුවත් කිරීම කරා. කොහොමද මේ ප්‍රොසීඩියර් එක වෙන්නේ? ගැන මගේ හිත ඇතුළති විච්ච ප්‍රශ්නය ගැන සැක සංකා සියල්ලක්ම නැති වෙන විදියට විශ්වාස ඇති වෙන ආකාරය ඩොක්ටර් තරින්දුව හැමදේම කියලා දුන්නා කොහොමද වෙන්නේ කියලා. ඒ අනුව මම සර්ජරි එකට 17 අප්‍රේල් 17 වෙනිදා මුණ දුන්නා. අප්‍රේල් 17 සහ 18. ඒ වගේම මම මතක් කරන්න ඕනේ ඩොක්ටර් තරින්දුවගේ කාර්ය මණ්ඩලය පිළිබඳව. ඒගොල්ලෝ ඉතාමත්ම ෆ්‍රෙන්ඩ්ලි. මට අර ඒ වෙලාව ඇතිවෙච්ච පිගැස්ම ඒ දේවල් කිසි දෙයක් එන්න දුන්නේ නැහැ. يعني හරිම ෆ්‍රෙන්ඩ්ලි, විහිළුවෙන් කතාවෙන් ඒ දේවල් වුණා. ඒ කියන්නේ හරිම ෆ්‍රෙන්ඩ්ලි එන්වයරන්මන්ට් එකක්. පේන්ලස්. ඒ වගේම කිසිම දෙයක් දැනුන්නේ නැහැ, කිසිම වේදනාවක් දැනුන්නේ නැහැ. දේවල් හොඳින්ම වුණා. ඊට පස්සේ අද දවසේ තමයි මගේ හෙඩ් වොෂ් එක තිබ්බේ. ඉතින් මම ඒක වොෂ් කරාට පස්සේ ඇත්තටම සතුටුයි. රිසල්ට් එක දැක්කට පස්සේ ඇත්තරම පුදුම සතුටක් දැනෙනවා. ඉතින් මම ඇත්තරම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඩොක්ටර් තරින්දුවට. ඒ වගේම රෙකමෙන්ඩ් කරනවා ඩොක්ටර් තරින්දුව ඒ කියන්නේ මේ වගේ මේල් පැටර්න් වලට සෝ hair loss ප්‍රශ්නෙට මුහුණ දෙන ඕනම කෙනෙක්ට කිසිම ගැටලුවකින් තොර, කිසිම සැක සංකාවකින් තොර ඩොක්ටර් තරින්දුව රෙකමෙන්ඩ් කරනවා ඒ ට්‍රීට්මන්ට් සඳහා යොමු වෙන්න. ඩොක්ටර් තරින්දුව සහ කාර්ය මණ්ඩලයට මම බෙහෙවින්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ දේවල් සක්සෙස්ෆුලි කරන්න උපකාරී වුණාට ඕනම කෙනෙක්ට මම රෙකමෙන්ඩ් කරනවා ඩොක්ටර් තරින්දුව ඇවිල්ලා ඒ කිසිම හිතේ කොකුසක් නැතුව ඒ දේවල් ඒ ට්‍රීට්මන්ට්ස් වලට යොමු වෙන්න ඩොක්ටර් තරින්දුව හොයනවා.